අද අපි කතා කරන්න යන්නේ ඇපටයිට් ගැන. නම ඇපටයිට් වුණාට මේක පිටිපස්සේ තියෙන කතාව රැවටීම, ජීවය සහ බලාපොරොත්තුව ගැන කියවෙන පුදුම කතාවක්. හරි. ඇපටයිට්. මේ නම ඇහුවම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ ඉංග්‍රීසි වචනයක්. ඇපටයිට්. ඒ කියන්නේ කෑමට තියෙන කැමැත්ත. පුදුම දේ තමයි මේ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු එකක්. ඒත් ඒකට යන්න කලින් අපි බලමු ඇත්තටම මේ ඛනිජයට ඔය නම හැදුනේ කොහොමද කියලා. හරි. මෙන්න කතාව. ඇපටයිට් කියන නම ඉදිරියලා තියෙන්නේ ග්‍රීක වචනයකින් ඇපටේ. ඒකේ තේරුම තමයි රැවටනවා කියන එක. ඇයි එහෙම නමක්? මොකද ඉස්සර කාලේ මේ ගලේ තියෙන එක එක පාටවල් නිසා මිනිස්සු මේක ටුවමලින් වගේ ගොඩක් වටිනා මැණික් එක්ක පටලවගෙන තිනවා. ඉතින් මේ රැවටිලිකාර ස්වභාවය නිසාම තමයි එයාට මේ නම ලැබිලා තියෙන්නේ. හොඳයි එහෙනම් යමු පළවෙනි කොටසට. අපි බලමු මේ කියන රැවටීම මොකක්ද කියලා. ඇයි මේක මැණික් ලෝකයේ ඉන්න ප්‍රයෝගකාරයෙක් වගේ කියන්නේ කියලා. බලන්නකො මේ වර්ණ ඇපටයිට් වලට පුදුම ලස්සන දීප්තිමත් නිල් පාට කොළ පාට වගේ වර්ණ තියෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට මේවා දැක්කම ලෝකයේ ගොඩක් වටිනා මැණික් වර්ගයක් වෙන පැරයිබා ටුවර්මලින් කියලත් ලේසියෙන්ම වර්ධිනවා. ඒ තරමට පෙනුම සමානයි. හැබැයි ඇට්ට කතාව නම් ඊ වගේ නෙවෙයි. හරි. එතකොට රැවටීම මොකක්ද? මෙන්න මේකයි. ජෙෆ් ග්‍රැහම් කියන ප්‍රසිද්ධ මැණික් විද්‍යාඥයා කියන විදිහට ඇපටයිට් කියන්නේ ලස්සන උනාට ආභරණ වලට දාන්න තරම්වත් ශක්තිමත් නැති ගලක්. ඒක හරිම මෘදුයි. ඒ කියන්නේ ඒකේ තියෙන මුළු ලස්සනම එක විදිහක මායාවක්. ටිකක් දුක හිතෙනවා නේද? හැබැයි කලබල වෙන්න එපා. කතාව පටන් ගත්තා විතරයි. හරි. මෙන්න මෙතනින් තමයි කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහන්නේ. එක පැත්තකින් බින්දන සුළු වැඩකට නැති මෙනික. අනෙක් පැත්තෙන් ජීවේම පදනම. දැන් ප්‍රශ්නේ මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි යන්නේ දෙවනි කොටසට. ජීවියේ රහස. අපි බලමු මේ රැවටිලිකාරය ඇතුලේ හැංගිලා තියෙන ඒ පුදුම සහගත කතාව මොකක්ද කියලා. හරි. මෙන්න ඇපටයිට් වල ඇත්තම අනන්‍යතාවය. මේක තමයි අපේ ඇඟේ තියෙන ඇටකටු සහ දත් හදලා තියෙන ප්‍රධානම දේ. ඒකට කියන්නේ හයිඩ්‍රොක්සි ඇපටයිට් කියලා. ඒ විතරක් නෙවෙයි. මුළු පෘථිවියේම ප්‍රධානම ෆොස්ෆරස් ප්‍රභවය තමයි ඇපටයිට්. ඉතින් අපි කන කෑම වගා කරන්න ඕන කරන පොහොර හදන්න මේ ෆොස්ෆරස් නැතුවම බෑ. සරලවම කිව්වොත් මේ ඛනිජය නැත්තම් අපේ පැවැත්මක් නෑ. හරි. මැණිකක් විදියට අසාර්ථකයි. ජීවියට නැතුවම බෑ. කතාව එතනින් ඉවරද? නෑ. ඇපටයිට් වලට තවත් සුපිරි බලයක් තියෙනවා. අපි යමු තුන්වෙනි කොටසට. බලමු මේක පරිසරයේ මිතුරෙක් වෙන්නේ කොහොමද කියලා. හොඳයි. මේක තේරුම් ගන්න පොඩි විද්‍යාත්මක දෙයක් ගැන කතා කරන්න වෙනවා. ඒකට කියන්නේ අපවිත්‍ර ද්‍රව්‍ය වෙන් කිරීම කියලා. බය වෙන්න එපා. ඒක සරලයි. ඒ කියන්නේ පරිසරයට අහිතකර ඉයම් වගේ විස දේවල් අල්ලලා ඒවට හානියක් කරන්න බැරි වෙන්න එක තැනක හිර කරලා තියෙන එකට. ඉතින් ඇපටයිට් කොහොමද මේ වැඩේ කරන්නේ? හරිම පුදුම විදිහකට. විද්‍යාඥයෝ ඇපටයිට් වලින් හරිම පොඩි ඇහැට පේන්නේවත් නැති නැනෝ අංශු හදනවා. ඊට පස්සේ මේවා දූෂණය වෙච්ච පසට හරි වතුරට හරි එකතු කරනවා. ඊළඟට වෙන්නේ පුදුම දෙයක්. මේ ඇපටයිට් අංශු හරියට චූටි චුම්බක කැලි වගේ. ඒවා පසේ තියෙන ඊයම් වගේ විස ද්‍රව්‍ය ඔක්කොම Taman ගාවට ඇදලා අරගෙන තදින් අල්ලා ගන්නවා. ඊට පස්සේ ඒ විසවලට ආයෙත් පරිසරයට හානි කරන්න බෑ. බලන්න කලින් රැවටිලිකාරයා කිව්ව කෙනා දැන් පරිසරය බේරගන්න වීරයෙක් වලා. හරි. දැන් අපි ඇපටයිට් වල ඇත්ත වටිනාකම දන්නවා. ඒත් අපි ආයෙත් මුලටම යමු. හිතන්නකෝ කවදා හරි මේ වගේ ගලක් හම්බ වුණොත් ඒක ඇත්තටම ඇපටයිට්ද එමත් නැත්නම් වෙන වටිනා මැණිකක්ද කියලා හරියටම දැනගන්නේ කොහොමද? අපි යමු හතරවෙනි කොටසට. මේ ප්‍රයෝගකාරයව අඳුන ගන්න. මෙන්න හරිම සරල ක්‍රම තුනක්. පළවෙනි එක තමයි දෘಢතාව. ඒ කියන්නේ ගලේ තද ගතිය. ඇපටයිට් එකකින් වීදුරුවක් හූරන්න පුළුවන්. ඒත් සාමාන්‍ය පිහියකින් ඇපටයිට් ගල හූරන්න පුළුවන්. දෙවෙනි එක ඉරි පරීක්ෂාව. ඔපදාලා නැති පෝසිලේන් කෑල්ලක මේ ගල ගෑවොත් සුදු පාට ඉරක් ඉතුරු වෙනවා. අන්තිම එක චුම්බකයක් ලං කරලා බලන්න. ඇපටයිට් නම් ඒක චුම්බකයට ඇදෙන්නේ නැහැ. හරිම ලේසි. ඉතින් අපි පටන් ගත්තේ රැවටිලිකාරයෙක් ගෙනෙත් අපි මේ ගමන අවසන් කරන්නේ අපේ පැවැත්මටයි පරිසරයටයි නැතුවම බැරි වීරයෙක්ව හඳුනාගෙන. ඇපටයිට් වල කතාවෙන් ලොකු දෙයක් හිතන්න ඉතුරු වෙනවා. ඒ තමයි අපේ වටේ තියෙන ලෝකය බැලූ බැලමට සාමාන්‍යයි නොවැදගත් කියලා පේන ඒත් ඇත්තරම අපේ ජීවිත රඳා පවතින මේ වගේ හැංගිලා ඉන්න තවත් රැවටිලිකාරයෝ කොච්චරනම් ඇද්ද?